ආයිබෝන් බලවද සාලයක් කොටද හැරුණ කියලා මේ දවස්වල ප්‍රාදේශ සභා ඡන්දේ සාලය පළවෙනි දවසේ ඡන්දේ උදේ පාන්දරම බැස්ස එළියට මොකද තත්ත්වය කියලා. ඉතින් සාලය වටෙන් පිටින් බලලා ඔහෙන් ගියා ඔරුවල හන්දියෙන් බලාන ගියාට පස්සේ ප්‍රාදේශ සභා ඡන්දේ බොහොම ලස්සනට කරගෙන යනවා. හැබැයි මම සාන්තාලෝගම් පැත්තට ගියා බලන්න. බුදු අම්මේ සාන්තාලෝගම ඉන්න ඔරුවල විහාරස්ථානයක ස්වාමින් වහන්සේ කෙනෙක් මට හරි ලැජ්ජා හිතුණා ඡන්ද එකතු කරන්න ගියේ. චි බොහෝම හොරෙන් බලාගෙන ඉන්න සිවුර විතරක් මෙහෙට පේනවා. මම පොඩ්ඩක් ඔළුව දාලා බලපුවම අපි දන්නා ස්වාමින් වහන්සේ කෙනෙක්. හැබැයි කොච්චර කඩේ ගියා ස්වාමින් වහන්සේ ඡන්ද තිබ්බේ ඔරුවල ඉස්කෝලේ. හැබැයි මිලේනියම් සිටි එකටත් එහා ගිහින් සාන්තාලෝගම ගිහිල්ලා ඉන්නවා ඡන්ද මධ්‍යස්ථානයේ දොරකොට තවත් අපේක්ෂකයෙකුට සපෝට් එකට. ලැජ්ජයි පැරදි ඊට පස්සේ ඔහෙන් මං ඇවිල්ලා භාවනා මධ්‍යස්ථාන පැත්තෙන් ඔහෙන් රවුමක් දාලා ඡන්දේ බලලා ආවට පස්සේ ඔන්න ආරංචක්කා යන කොරතොට පැත්තට ගියා. අම්මෝ කොරතොට ස්වාමින් වහන්සේ කෙනෙක් වාඩිලා අපේක්ෂකයත් එක්ක ඔන්නම කරනවා සැලුට් දානවා එන කට්ටිය. ආපෝ ආව නවගම පොලිසියෙන් ඇවිල්ලා ඔවයිස්මත් අම්මට සිරි අම්මා අප්ප නැතුව ජරාම ජීර්ණච්ච පොලිසිය ලොක්කෙක් කියනවා. ඕ මන් දැක්කා තමුසේ අයිසේ ඕයි බෝයි කියලා බලනවා. හරිම නින්ජිතයි. ඊට පස්සේ මම ටිකක් කරලා ඉන්නකොට අපේක්ෂකෙක් හිටියා එතන කැබ් එකේ ඇවිල්ලා අනිත් එක්කෙනා වැහලා අනිත් ඇතුළට ගිහිල්ලා නගරාධිපති තරඟ කරන අපේක්ෂක ඇතුළට ගියා. ඒ පොලිසිය ඕවශ්මාත් ඇතෙන්ට ආවා. අම්බෝ ඕයි තමුසේ අපේක්ෂකෙක් වුණත් කවන්න දන්නවද? අම්බෝ හරිම අශික්කිත රාළහාමි කෙනෙක් නේ ඕවශ්මාත්. හැබැයි දැන් සාජන් මහත්තයෙක් හිටියා තව දෙන්නෙක් හිටියා ඊට මාත් පොඩ්ඩක් කතා කරලා බැලුවා. බලපුවා මේ සාජන් මහත්තයාම කියනවා අපිටත් ඔහොමයි. මහා අපතේ කියලා කිව්වා. ඊට පස්සේ කොමාරි රායබෝ වෙන්න කලින් මම ඔහෙන් ආවා කොහෙටද? ඔරුවල පැත්තට ඇවිල්ලා ඔරුවල ඔන්න හිටියා. ඉන්නකොට මරු සීන්නයක් වුණානේ. බොහොම හිතවත් මිනිස්සෙක් අපේ ඡන්දේ දාලා මධ්‍යස්ථානෙන් එළියට එනවා. හරියටම 4ට කිට්ටු 3:45 විතර. අනේ අපෝ ඔන්න මාලිමාවට ඡන්දේ දුන්නා කියලා මේ හාදේ අර එක අපේ හිතවෙතෙකුට කිව්වා. හොඳයි අයියේ කිව්වා. මං ඊට පස්සේ ඇතුළට ගිහිල්ලා එම්මෙන් ඔළුව දාලා බලනකොට මෙන්න ස්වාධීන කණ්ඩායමේ එයා තමයි ඡන්දේ ගණන් කරන තැනට යන්නේ. කවුන්ටි මාර සීන් එක. එතෙන්ද හිතවෙතෙක් ආදින අයියේ මොකෝ නෑ මේ ෆෝම් එක තාම පුරව ගන්න බැන්නා මං හරිම ආසයි ගණන් කරන්න. හරිම ආසයි ගණන් කරන්න ඒ හින්දා මට මෙයා මගේ මිත්‍රයා එන්නේ කිව්වා මං ඒකයි මෙතෙන් ඩායන්නේ එන දුන්නේ නම් ඡන්දේ මාලිමාවට. එතන කැබරයක් අතෑරියා හැබැයි ආපු එකාගේ මූණ දෙක වෙලා කළු වෙලා ගියා මේ අර හිතාන හිටියේ මෙයා මේ රැවටුණා කියලා. මොන රැවටිල්ලද? ඒකට දන්නා මෙයා දුන්නේ ස්වාධීනට කියලා. හැබැයි කවුන්ටින් ආසාව. ඊටත් මං තා කෙනෙක් ළඟ බලන් හිටියා ඒ දෙන්නා කතා වෙනවා කියන කොස්සට්ටියක් ගෙනත් දුන්නා නම් ගෙදර ඉන්නකොට ගණන් කර ඉඳිවලු. ඒ වගේ මිනිස්සු හරි ජෝකර්ලා ඉන්නවා මේක. ඉතින් මේ ප්‍රාදේශ සභා ඡන්දේ අපි ගත්තාට පස්සේ තරඟකරේ මම දැක්ක රංජන්ලාල් ජයලාල් මහත්මයා තමයි කඩුවෙල ආසනයේට නගරාධිපති අපේක්ෂක හැටියට තරඟ කරේ. හැබැයි ඔහු දිනාගත්තා. ඉතින් ඔන්න ওই විදිහට තමයි අපේ හිතවත් උවම තේරිලා දිනවා. දැන් 26ක් දොකොහොද තේරිලා දිනවා. අනික් කට්ටියක් තිනවා. ඉතින් බොහොම සාමකාමීව ඇත්තම කියනවනම් සාමකාමීව ඡන්දේ පැවැත්වුණා. ලොකු දෙයක්. ඔය එක තැන්වල මම දැක්ක අන්න අර පුටුවෙන් දිනපු ආදේව ටිකක් ගම්පොළ රතිනා දදා පාර මැද නටනවා. තාම හැදිලා නැහැ. ඒක හදන්න ටිකක් අමාරුයි. ඒ කියන්නේ සම්පකාර ඡන්දයක් දිනුවත් දින රතින්නයක් දාලා පාරේ කෑ ගහන සමාජය තාම වෙන් වෙලා නැහැ. හැබැයි ජාතික ජන බලවේගය මම දැක්කා රතින්නයක්වත් පත්තු නොකර ඒක භුක්ති විඳා දිනුවද පෙරදුනාද කියලාවත් දන්නේ නැහැ. බොහොම හොඳයි. එහෙමනම් අද අපි නතර වෙනවා ආයිබෝවන්.